හරි. බලන්න ළමයි ඊට පස්සේ ගාන අපිට තියෙනවා 23 ගාන බලන්න. පහත දැක්වෙන සමීකරණ සලකන්න කියලා කියනවා. ඒතර බලන්න සමීකරණ තියෙනවා ABC කියලා තුනක් තියෙනවා. ඊට පස්සේ කියනවා ඉහත සමීකරණ අතුරෙන් කුමන සමීකරණ y සමානයි 2x සරල රේඛාවට ලම්බක වේද කියලා. මේ කෙලිම සරල රේඛාවක් කියලා තියෙනවා. නේද? හැබැයි බලන්න සරල රේඛාවක්ද වක්‍ර රේඛාවක්ද කියලා හඳුනාගන්නේ කොහොමද කියලා මතකද ළමයින්ට? කාට හරි අපි මේක ටිකෙන් ටික ලියාගෙන ඉස්සෙටම කලින්. හරි. අපිට තියෙනවා A B C කියලා තුනක් තියෙනවා. හරිද? හරි. A කියන සමීකරණය ගත්තොත් එහෙම එයා කියනවා y සමානයි ඍණ භාගයයි x. B කියන එකනා කියනවා y සමානයි භාගයයි x. C කියන එකනා කියනවා y සමානයි ඍණ භාගයයි x ධන 2015 නේ. එනේ සෙල්ලම් කරනවා. ඒ අවුරුද්දත් තාලනේ. අවුලක් නැහැ. හරි. මෙහෙම සමීකරණ තුනක් තියෙනවලු. අපෙන් අහනවා මෙන්න මේ සමීකරණය. මොකද්ද? y සමානයි 2x කියන සමීකරණයට ලම්බක වෙන්නේ මොකද්ද කියලා අහනවා. එතකොට මෙන්න මේ සමීකරණය මොන හරි රේඛාවක් හැදෙනවා. ඒ රේඛාවට ලම්බකව යන රේඛාවේ සමීකරණ තියෙන්නේ මේකෙන් කාටද කියලා තමයි අහන්නේ. නේද? ඒතර මේක තමයි අපි දීලා තියෙන එක. හරි. බලන්න. මෙහෙම. මුලින් මම කියන්න ඕගොල්ලෝ කොහොමද මේක වර්ගජ සමීකරණද සරල රේඛ. ඒ කියන්නේ සමීකරණයක් දුන්නාම මේක වර්ග සමීකරණයක්ද නැත්නම් සරල රේඛාවක්ද හඳුනාගන්නේ. මේ x වල තියෙනවානේ. මේ x වර්ග නම් හරිද? x වලට වර්ගයක් යෙදලා තියෙනවා නම් අපි කියනවා එයා වර්ගජ සමීකරණය. දැන් අනිත් කැලිය ගැන හිතන්න දෙයක් නැහැ. x දිහා විතරක් බැලුවා නම් කියන්න පුළුවන් වර්ගද නැත්නම් සරල රේඛාවක්ද කියලා. ඒතර මේ ඔක්කොගම x තියෙන තනියෙන් ඒ කියන්නේ මේවා සරල රේඛා. ඒතර සරල රේඛා දෙකක් එකිනෙකට ලම්බකයි කියන එකේ තේරුම යම් සරල රේඛාවක් මෙහෙම යනවා. මෙයාටත් y සමානයි mx ධන c කියලා මොකක් හරි එකක් තියෙනවා. ඊට ලම්බකයි කියලාත් එකක් යනවා. නම් මෙයාට m1 කියලා ගන්නවා. මෙයත් මෙන්න මේකට ලම්බකව මෙහෙම යනවා. මෙයාගෙත් තියෙනවා y සමානයි m2x ධන c කියලා එකක්. හරිද? හරිද මේක කැපෙන ඍණ c. හරි. මෙන්න මේව සමීකරණ දෙකක් තිබුණොත් ඒ කියන්නේ මෙන්න මේ එක සමීකරණයක් තමයි මේක. මේ තුනෙන් ඉතුරු එකක් තමයි මේක. හරිද? එකක් හෝ ඉතුරු ඕනම එකක් වෙන්න පුළුවන්. තේරුණාද? මෙන්න මේ m1 කියන එකයි m2 කියන එකයි ගැන තමයි කියන්නේ. ඒ කියන්නේ මෙහෙම සරල රේඛා දෙකක් එකිනෙකට ලම්බක වෙන්න නම් මෙන්න මේ දෙකේ ගුණිතය කියන එක ඍණ එකක් වෙනවා. ඒ කියන්නේ m1 m2 කියන ගුණිතය සමාන වෙනවා ළමයි ඍණ එකකට. මේක තමයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන සූත්‍රය. හරිද? ඒතකොට මේකෙන් තමයි මේ જાතිය ගානක් විසඳන්නේ. හරිද? කොහොමද විසඳන්නේ? එක m1 එක මේගොල්ලන්ගේ මුලින්ම අනුක්‍රමන හඳුනා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ m කියන්නේ අනුක්‍රමණයනේ. මේ m කියන්නේ අනුක්‍රමණය. ඒතකොට අපිට මේ කියන සමීකරණ වල අනුක්‍රමන මොනවද කියලා අපි මුලින්ම හඳුනා ගන්න ඕනේ. බලන්න. y සමානයි mx ආකාරයනේ. ධන c නෑනේ. මේ මෙන්න මේක නම් y සමානයි mx ධන c ආකාරයේ සූත්‍රය. මේකේ තියෙන්නේ y සමානයි mx. හරිද? ඒ කියන්නේ y සමානයි mx. ඒ කියන්නේ m කියන්නේ 2යි. හරිද? m කියන්නේ 2යි. ඒක තමයි අපිට කියන සූත්‍රය. ඊට පස්සේ අනිත් සූත්‍ර තුන දිහා බලන්න. මේක y සමානයි mx ධන c. මේක නිකම් x නෙවෙයි. මේක ඍණ mx ධන c ආකාරය. මේක y සමානයි mx ආකාරය. මේක y සමානයි ඍණ mx ආකාරය. පැහැදිලිද? එතකොට බලන්න මේකේ ඍණ m කියන එකේ අගය ඍණ භාගය. මේකේ m වල අගය භාගය. මේකේ මේ ඍණ m එකක් තියෙන්නේ. ඒකේ අගය කියන්නේ ඍණ භාගය. පැහැදිලිද? ඒ කියන්නේ ඔයා මෙයත් එක්ක මෙයාව ගුණ කරලා බලන්න එන්නේ ඍණ එකද? මෙයත් එක්ක මෙයාව ගුණ කරලා බලන්න එන්නේ ඍණ එකද? මෙයත් එක්ක මෙයාව ගුණ කරලා බලන්න එන්නේ ඍණ එකද? ඍණ එක එනවා නම් අන්න වැඩේ හරි. එන්නේ නැත්නම් වැඩේ ඉවරයි. බලමු. ඒ කියන්නේ
මම ගන්න මෙහෙම කැලේ තුනකට බෙදන්නම්. දෙක වැඩි කරන්න ඕනේ. දෙක වැඩි කරන්න ඕනේ. දෙක වැඩි කරන්න. ඕම ඉතින් සරලව. බලන්න. A කියන සමීකරණයේ m කියන එක තියෙන්නේ ඍණ භාගය. එහෙනම් දෙක වැඩි කිරීම ඍණ භාගය. හරිද? කීය දෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ මේකට දෙවෙනි සමීකරණේ තියෙන්නේ භාගය. එහෙනම් දෙක වැඩි කිරීම භාගය. කීයද කියලා බලන්න. මේකේ බලන්න. දෙක වැඩි කිරීම ඍණ භාගය. දෙක වැඩි කිරීම ඍණ භාගය. සුළු කරලා බලන්න. දෙක වැඩි කිරීම ඍණ භාගය. මේ දෙකට මේ දෙක කැපිලා යනවා. උත්තරය ඉතුරු වෙනවා ඍණ 1යි. මේ A. ඊට පස්සේ දෙකට දෙක කැපිලා යනවා. උත්තරය ඉතුරු වෙනවා 1යි. මේ B. මෙතන බලන්න දෙකට දෙක කැපිලා යනවා. ඉතුරු වෙනවා ඍණ 1යි. මේ C. බලන්න මේ ගුණිතය ඍණ 1ක් නම් තමයි හරියන්නේ. ඒ කියන්නේ මේ රේඛා දෙක එකිනෙකට ලම්බ වෙන්නේ. එහෙම බැලුවාම C කියන එක්කෙනාගේ ඍණ 1යි. A කියන එක්කෙනාගේ ඍණ 1යි. එහෙනම් A කියන සමීකරණයයි C කියන සමීකරණයයි කියන සමීකරණ දෙක තමයි මෙන්න මේ රේඛාවට ලම්බකව යන සමීකරණ දෙක. පැහැදිලිද? එහෙම උත්තර දෙන්න. A හා C කියලා තියෙන උත්තර දෙක අපි තෝරගන්න. එකේ A, දෙකේ B, C පමණි, හතරේ AB පමණි, පහ AC පමණි. A හා C කියන උත්තරේ තමයි 5. තේරුණාද? එහෙනම් එකිනෙකට ලම්බක රේඛා දෙකක් හැදෙන විදිහට අර අනුක්‍රමණය දෙකක් වෙන රේඛාවට ගැලපෙන විදිහට ලම්බක හොයන්නේ y සමානයි ඍණ භාගයයි x සහ y සමානයි ඍණ භාගයයි x ධන 2015 කියන උත්තර දෙක. හරි.